රිලේෂන්ෂිප් එකක් ඇතුලේ 100% තව මිනිස්සෙක් මට ඕන විදියට වෙනස් කරන්න බෑයි කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි 100% අපිට රිජිඩ් වෙලා ඉන්නත් බෑ. මම මෙහෙම තමයි ඔයා ඕන විදිහකට ඉන්න කියලා ඉන්නත් බෑ. ඉතින් අපිට අනිවාර්යයෙන්ම දෙපැත්තෙන්ම චූටි කොම්ප්‍රොමයිසේෂන් පොඩි වෙනස් වීම පොඩි දරා ගැනීම සිද්ධ කරගන්න වෙනවා. හැබැයි ඒ ඇතුලේ අර ඔයා කිව්වා වගේ කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔයාගේ මෙන්න මේ වීක්නසස් ටික තියෙනවා ඒක හදාගත්තොත් මම කැමතියි කියලා තමන් ඇත්තටම තමන්ගෙන් අහලා බලන්න ඕන. ඒකට ඇග්‍රෙසිව්ලි ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඇත්තටම මෙයා කියන විදිහට මගේ එහෙම අඩුපාඩුවක් තියෙනවද? ඒතකොට කවුරු හරි කෙනෙක් කියනවා මෙන්න මේ විදිහට හැසිරෙනවා ඒක වැරදි කියලා කිව්වොත් එයත් බලන්න ඕන ඇත්තටම ඒ දේවල් මගේ තුල තියෙනවා. හරි අපි හිතමුකෝ ඒ දේවල් තියෙනවා නම් ඒවට සාධාරණ හේතු තියෙනවා නම් එයාට ඒ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක ආයි දෙන්නට කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි කොහොමද මේක මිඩල් පාත් එකකට ගෙන්නේ? රයිට්. ඔයාටත් සතුටු මටත් සතුටු විදිහට ගේන්නේ කොහොමද කියලා. ඉතින් ඔතන ඔය කමියුනිකේෂන් එක නැති එකේ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ලොකුම ගැටලුව වෙන්නේ. ඉතින් ඒක කමියුනිකේට් කරගන්න පුළුවන් නම් මං හිතනවා 100% මම ඔයාට කැමති විදිහටවත් 100% ඔයා මට කැමති විදිහටවත් ජීවත් වෙන්න ඕනේ නැහැ. මොකද අපි දෙන්න තුලම වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් අඳුරගෙන එකිනෙකාගේ වෙනස්කම් වලට රෙස්පෙක්ට් කරගෙන යන එක තමයි මං හිතන්නේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ සාර්ථක වෙන්න පුළුවන් හොඳම ක්‍රමය.